Hi guys, welcome to my YouTube channel. අද අපි කතා කරන්නේ කලර්ස් දෙක තුනක් එකට මැච් කරලා කොහොමද අපි ලස්සන එලිගන්ට් අවුට්ෆිට් එකක් හදාගන්නේ කියලා. ඉතින් මේක කලර් වීල් එක අදාළ කරගෙන තමයි කතා කරන්නේ. කලර් වීල් එක කියලා කියන්නේ මොකද්ද කියලා අපි හැමෝම දන්නවා. කලර් වීල් එකේ warm undertones වලට ගැලපෙන කලර් සහ cool undertones වලට ගැලපෙන කලර්ස් තියෙනවා. undertone වලට ගැලපෙන කලර්ස් මොනවද කියන එක ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. අද කතා කරන්නේ කලර්ස් දෙකක් හෝ තුනක් එකට මික්ස් කරලා කොහොමද අපි හොඳ අවුට්ෆිට් එකක් හදාගන්නේ කියලා. මේක ප්‍රධාන කොටස් 3ක් හෝ 4ක් විදිහට කතා කරනවා. පළවෙනියටම අපි කතා කරන්නේ complementary colors එකට එකතු කරලා අඳින්නේ කොහොමද කියලා. complementary colors කියලා කියන්නේ color wheel එකේ එකිනෙකට ප්‍රතිවිරුද්ධව තියෙන colors දෙකක් එකට mix කරලා අඳින එකට. ඒ කියන්නේ example එකක් විදිහට red සහ green. red සහ green කියලා කියන දෙකම නිකන් pop colors. ඉතින් ඕගොල්ලන්ට හිතෙනවද මේක අඳහම් නිකන් Christmas tree එකක් වගේ පේනවනේ කියලා. ඇත්ත. අපි දැන් බලමු අපි මේ Christmas tree එකක් වගේ පේන එක අඩු කරලා කොහොමද ලස්සන outfit එකක් හදාගන්නේ කියලා green සහ red use කරලා. පළවෙනියටම කරන්න පුළුවන් tip එක තමයි අපිට පුළුවන් මේ green සහ red කියන දෙකේම saturation එක අඩු හෝ වැඩි colors දෙකකින් outfit එක හදාගන්න. ඒ කියන්නේ අපිට green වෙනුවට අපිට පුළුවන් olive green, khaki වගේ color එකක් තෝරගන්න. ඒ වගේම red වෙනුවට අපිට පුළුවන් muted red, එහෙම නැත්නම් burgundy වගේ color එකක් තෝරගන්න. මේ දෙක එකට mix කරලා ඇඳහම අපිට ලස්සන outfit එකක් හදාගන්න පුළුවන්. ඊළඟ එක තමයි එක color එකක් pop color එකක් විදිහට අඳින්න, අනිත් color එක neutral color එකක් විදිහට යන්න. මේකෙදී color wheel එකේ තියෙන එක color එකක් විතරක් තෝරගන්නවා pop color එකක් විදිහට, අනිත් color එක විදිහට අපි ගන්නේ neutral color එකක්. අපිට example එකක් විදිහට ගන්න පුළුවන් orange color outfit එකක් ඇඳලා අපිට පුළුවන් ඒකට black වගේ trouser එකක් match කරලා අඳින්න. එතකොට අරකේ pure shade එකෙන්ම අඳින්න පුළුවන්. ඒ වගේම outfit එකත් ගොඩක් balance විදිහට තියෙනවා. ඊළඟ tip එක තමයි color එකේ sister shade එකෙන් අඳින එක. sister shade එක කියලා කියන්නේ අපි හැමෝටම color wheel එකේ තියෙන හැම පාටින්ම ඇඳුමක් නැහැනේ අපේ ගාව. ඉතින් අපිට පුළුවන් අපි green ගත්තොත් green එක්ක similar යන black green එකක් වගේ, එහෙම නැත්නම් olive green එකක් වගේ green touch එකක් එන වෙනත් color එකක් green වෙනුවට ආදේශ කරලා ඒක red එක අඳින්න. ඒ වගේ දෙයක් අපිට පුළුවන් complementary color එකක් විදිහට use කරලා අඳින්න. මේකත් හරිම ලස්සන outfit එකක් හදාගන්න හොඳ ක්‍රමයක්. හරි. ඊළඟට බලමු කොහොමද අපි colors තුනක් එකට mix කරලා අඳින්නේ කියලා. මෙතනදී colors තුන විදිහට අපිට යොදා ගන්න පුළුවන් color wheel එකේ එක ළඟ තියෙන colors තුනක්. මේ colors තුන අපි කොහොමද overwhelming නැතුව අඳින්නේ කියලා දැන් බලමු. අපිට පුළුවන් මේ colors තුනෙන්ම saturation එක අඩු හෝ වැඩි colors තෝරගෙන එකට mix කරලා අඳින්න. එහෙම නැත්නම් අපිට පුළුවන් colors දෙකකින් අපේ outfit එක හදාගන්න සහ එක color එකක් අපේ accessories විදිහට යොදා ගන්න. ඒ කියන්නේ bag, shoes, earrings, watches ඒ වගේ දේවල් වලට එක color එකක් තෝරගන්න, අනිත් colors දෙක අපේ outfit එකට යොදා ගන්න. ඒ වගේම තව දෙයක් පුළුවන්. අපි තෝරගත්ත colors තුනෙන් colors දෙකක් තියෙන හෝ colors තුනම තියෙන print ගියපු outfit එකක් අඳින්න. මේ වගේ දේවල් වලින් අපිට මේ colors තුනක් නිසා ඇතිවෙන rainbow effect එක නැති කරගන්න පුළුවන්. ඊළඟ colors තුනක් අඳින theory එක තමයි color wheel එකේ triangle එකක් හැඩයට තියෙන colors තුනක් එකට mix කරලා අඳින එක. ඒ කියන්නේ color wheel එකක් ගත්තාම ඒකේ triangle එකක් හැදෙන විදිහට එන colors තුන අපිට අපේ outfit එකට ගලපලා අඳින්න පුළුවන්. මේ තුනෙන් එන overwhelming effect එක එහෙම නැත්නම් rainbow effect එක නැති කරන්න අපිට පුළුවන් මේ colors තුනේම low saturation තියෙන, high saturation තියෙන වගේ colors තෝරගෙන ලස්සන outfit එකක් හදාගන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙතනින් colors දෙකක් prints තියෙන අනිත් color එකෙන් full outfit එකක් හදාගන්න. එහෙම නැත්නම් අපිට last tip එක විදිහට පුළුවන් මේකේ එක color එකකින් accessories තෝරගෙන අනිත් colors දෙකෙන් එක color එකක් base color එක විදිහකට තෝරගෙන අනිත් color එකෙන් පුංචි borders වගේ එන විදිහට හොඳ outfit එකක් හදාගන්න. හරි. අන්තිම colors match කරන theory එක තමයි monochrome outfit එකක් හදාගන්න එක. monochrome outfit එකක් කියලා කියන්නේ මුළු outfit එකම එකම color එකකින් අඳින්න. ඔයගොල්ලෝ හිතනවාද මේක හරිම boring? හැබැයි අපිට පුළුවන් monochrome outfit එක ටිකක් boring නැති විදිහට අඳින්න. පළවෙනි එක තමයි monochrome outfit එකක් හදාගන්න තෝරගන්න color එකේ එක එක shade වලින් ඇඳුම අඳින්න. ඒ කියන්නේ අපි brown තෝරගත්තොත් monochrome outfit එක විදිහට අපිට පුළුවන් brown වල තියෙන එක එක shade වලින් colors match කරලා ලස්සන outfit එකක් හදාගන්න. කියන්නේ top එක ටිකක් dark brown, bottom එකට අඳින trouser එක ටිකක් light brown වගේ colors වලින් එකම color එකේ shade වෙනස් විදිහට match කරලා outfit එක හදාගන්න පුළුවන්. ඊළඟ එක තමයි use කරන ඇඳුම් වල shape එක වෙනස් කරන්න. ඒ කියන්නේ අපි අඳින top එකේ neckline එක, ඒ වගේම top එකේ sleeves ඒ වගේ දේවල් වෙනස් කරලා අපිට පුළුවන් ඇඳුමේ තියෙන boring ගතිය අඩු කරන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් ස්කර්ට් එකක් අඳිනවා නම් ප්ලීට්ස් තියෙන ස්කර්ට් එකක් වගේ එකක් අඳින්න. ඒ වගේ දේවල් වලින් පුළුවන් මොනොක්‍රෝම අවුට්ෆිට් එකක තියෙන බෝරින් ගතිය අඩු කරන්න. හරි. ඊළඟ දේ තමයි අපි අඳින ඇඳුමේ ක්වොලිටි එක සහ ඇඳුමේ තියෙන පැටර්න්ස්. ඒ කියන්නේ අපේ ඇඳුම මහලා තියෙන විදිහ, මැටීරියල් එක, ඒ වගේ දේවල් වලින් අපිට පුළුවන් මොනොක්‍රෝම අවුට්ෆිට් එකට පොඩි පොලිෂ් ලුක් එකක් ඇඩ් කරන්න. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි අපිට ප්‍රධාන විෂයම කතා කරන්න තියෙන්නේ. කලර්ස් මැච් කරලා අඳිද්දි බෝනස් ටිප් එකක් විදිහට තියෙන්නේ පැටර්න්ස් කොහොමද ලස්සනට අඳින්නේ. එහෙම නැත්නම් ප්‍රින්ට්ස් ගියපු ඇඳුම් කොහොමද ලස්සනට අඳින්නේ කියලා.
අපි already දන්නවා prints ගියපු ඇඳුමක colours ගොඩක් තියෙනවා. එතකොට අපි ඒ colours වලට අමතරව අපේ accessories use කළොත් වෙනත් colour එකකින් ඒක නිකන් ඕනට වඩා වැඩි. ඒ නිසා අපිට පුළුවන් අර print වල එහෙම නැත්නම් patterns වල තියෙන colour එකකින්ම අපේ accessories තෝරගන්න. Okay, වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවා නම් thanks for watching.